මං අද ඔයාලට අරගෙන ආවේ what's in my bag වීඩියෝ එකක්. ඉතින් ලස්සනට පිළිවෙලට ඉන්න ගෑනු ළමයි විදිහට අපි පුරුදු වෙන්න ඕනි ගෙදරින් එළියට යද්දී අපිට ඕනි කරන හැම දෙයක්ම අපේ හෑන්ඩ් බෑග් එකේ අරගෙන යන්න. එහෙනම් අපි බලමු මම මොනවද මගේ හෑන්ඩ් බෑග් එකේ අරගෙන යන්නේ කියලා. මේ තියෙන්නේ මම වැඩට අරගෙන යන බෑග් එක. ඒ කියන්නේ කැෂුවල් ගමන් නෙමේ, ඩේ ටු ඩේ මම ඉස්කෝලේ යද්දී අරගෙන යන බෑග් එක. ඉතින් මේ බෑග් එක මට තෑගි දුන්නේ මගේ හොඳම යාළුවා. මුලින්ම තියෙන්නේ මගේ කුඩේ. කොහේ ගියත් ඉතින් මම කුඩේ නම් අමතක නොකර අරන් යනවා. ඊළඟට මම අනිවාර්යෙන්ම අරන් යන දෙයක් තමයි ලෙන්සුව. කොච්චර ටිෂූ තිබුණත් අපි අනිවාර්යෙන්ම ලෙන්සුවක් බෑග් එකේ දාගෙන අරන් යන්න ඕනි. ඒකත් මම මෙන්න මේ වගේ ලෙන්සු තමයි පාවිච්චි කරන්නේ. මොකද මේ වගේන් හොඳට දාඩිය පිහෙනවා. ඉතින් මේ බෑග් එකේ කම්පාර්ට්මන්ට්ස් වෙන් කරලා නැහැ. ඒ නිසා මම මේ වගේ ක්ලියර් බෑග් එකක් තියාගෙන ඉන්නවා බඩු දාගන්න. නැත්තම් නිකම්ම බඩු දාගත්තාම බෑග් එක හරිම අපිලි වෙලයිනේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මේ පෙන්නන දේවල් වලට අමතරව අනිවාර්යයෙන්ම මගේ බෑග් එකේ වතුර බෝතලයක් තියෙනවා. මොකද ඉතින් හැමදාම වැඩට යනකොට අනිවාර්යෙන් අරන් යන්න ඕනේනේ. ඒ වගේම කෑම එක. ඉතින් ලන්ච් බොක්ස් එකත් මම අනිවාර්යයෙන්ම ගෙදරින් හදාගෙන යනවා. ඒ වගේම තමයි මම අනිවාර්යෙන් මොනවා හරි පොඩි බිස්කට් එකක්, චොකලට් එකක්, ඒ වගේ පොඩි කෑමක් බෑග් එකේ දාගෙන ඉන්නවා. මොකද බස් එකේ එහෙම එනකොට අපිට බඩගිනි ආවොත් කන්න පුළුවන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ නම් මං ගාව නෑ. මොකද මං ඒව කාලා ඉවර කරලා. ක්ලියර් බෑග් එක ඇතුළෙත් මම මේ වගේ පර්ස් එකක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒකේ තියෙනවා මගේ කාඩ් හෝල්ඩර් එක. ඉතින් මම බෑන්ක් කාඩ්ස් උයි මගේ ID එකයි මම වොලට් එකේ තියාගෙන ඉන්නේ නැහැ. මේ වගේ වෙනම කාඩ් හෝල්ඩර් එක තමයි තියාගෙන ඉන්නේ. මොකද බැරි වෙලා හරි අපේ පර්ස් එක නැති වුණොත් එහෙම බෑන්ක් කාඩ්ස් උයි අපේ ID එකයි ඔක්කොම නැති වෙනවා. ඉතින් එහෙම වුණාම දන්නවනේ අපිට සෑහෙන කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මගේ බෑන්ක් පාස්බුක් ටිකත් මම මේ පර්ස් එකේම තමයි තියාගෙන ඉන්නේ. ඒක මට පහසු නිසා. ඊළඟට මම මේ පර්ස් එකේ මෙන්න මේ ලස්සන පෑන තියාගෙන ඉන්නවා. මේකත් මට මගේ හොඳම යාළුවා රටේ ඉඳන් එද්දි අරගෙන ආව gift එකක්. ඉතින් පෑනක් අපි අනිවාර්යයෙන්ම බෑග් එකේ තියාගන්න ඕනි. මොකද එහෙම නැති වුණොත් එහෙම අපි මොනවා හරි වැඩක් කරගන්න ගියාම අපිට අනිත් අයගෙන් පෑන් ඉල්ල සිද්ධ වෙනවා. ඉතින් මේ පර්ස් එකේ තියෙන එච්චරයි. එතකොට මේ එළියේ තියෙන පොකට් එකේ තියෙනවා ටිෂු පැකට් එකක්. ඊළඟට මම මෙන්න මේ වගේ ෆුඩ් සිටි බෑග් එකක් තියාගෙන ඉන්නවා. මොකද එන ගමන් කඩේකට එහෙම ගිහිල්ලා මොනවා හරි බඩුවක් ගත්තොත් මට මේකේ දාගෙන එන්න පුළුවන්. ඊළඟට ඉතින් හැම ගෑන් ළමෙක්ගේ බෑග් එකේ වගේම මගේ බෑග් එකෙත් අනිවාර්යයෙන්ම පනාවක් තියෙනවා. හැබැයි ඉතින් මම නම් මේක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මට වඩා මගේ යාළුවා තමයි මේක පාවිච්චි කරන්නේ. මං හරි මාසයි මේ පනාවේ තියෙන මෙන්න මේ ඩිසයින් එකට. මේ තියෙන්නේ මගේ කූලින් ග්ලාසස්. ඉතින් කොහෙ ගියත් මේකත් මං අනිවාර්යයෙන්ම මගේ බෑග් එකේ අරන් යන දෙයක්. දැම්මත් නැතත් ඉතින් මට මෙන්න මේක නම් බෑග් එකේ තියෙන්නම ඕනි. ඉතින් මේක අවුවට ගියාම තමයි කළු වෙන්නේ. මේ තියෙන්නේ මගේ සැනිටරි පවුච් එක. ඉතින් ගෑන් ළමයිගේ බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි මේ පර්ස් එක මං ගත්තේ AliExpress එකෙන්. ඉතින් මට මතක විදිහට රුපියල් 350ක් වගේ මුදලකට තමයි මේක මං ගත්තේ. මම මේකේ සැනිටරි පෑඩ්ස් දෙකක් තියාගෙන ඉන්නවා. ඒ වගේම කියන්න ඕන අපේ සැනිටරි පවුච් එකේ
අනිවාර්යයෙන්ම අන්ඩර්වෙයා එකක් සහ අවශ්‍ය වුණොත් භාවිතා කරන්න ඉටි බෑග් එකක් හෝ දෙකක් තියාගන්න ඕනි. ඇත්තටම අපි බෑග් එකේ පොකට් එක තියාගන්නවට වඩා මේ විදිහට වෙනම පවුච් එක තියාගත්තාම අපිට වොෂ්රූම් එකට වුණත් අරගෙන යන්න හරිම පහසුයි. ඊළඟට මේ ක්ලියර් බෑග් එකෙත් මම මට ඕන කරන දේවල් ටිකක් තියාගෙන ඉන්නවා. මේකේ තියෙනවා පොඩි shopping බෑග් එකක්. මේක මම තියාගෙන ඉන්නේ අපි බස් එකේ යනකොට මොන හරි දෙයක් කෑවහම බිස්කට් පැකට් එකක්, එතකොට කිරි පැකට් එකක් වගේ දේවල් අපිට තැන් තැන් වල දාන්න බෑනේ. ඒ වගේම බෑග් එකේ නිකන් දාගෙන එන්නත් බෑ. ඉතින් එහෙම වෙලාවට දාගන්න මේ වගේ පොඩි shopping බෑග් එකක් තියාගෙන ඉන්නවා. මේ පර්ස් එකේ තව ටිෂු පැකට් එකක් තියෙනවා. ඊළඟට තියෙනවා හෙයා බෑන්ඩ් එකක්. තව ඉටි බෑග් එකක් තියාගෙන ඉන්නවා අවශ්‍ය වුණොත් ගන්න. මෙන්න මේ රබර් බෑන්ඩ්ස් වගේකුත් මේ පර්ස් එකේ තියෙනවා. මම මේක මොනවට තියාගෙන ඉන්නවද මන්ද මට මේවා ඕනි වෙලත් නැහැ. තව මම මේ වගේ පොඩි චේන් එකක් තියාගෙන ඉන්නවා. මොකද සමහර දවස්වලට මට මාළි දාගන්න අමතක වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේක දාගන්න පුළුවන් නිසා ඒක මම මේ පර්ස් එකේ දාලා තියාගෙන ඉන්නවා. ඊළඟට තියෙනවා පොඩි කතුරක්. ඉතින් කතුරකුත් අපිට ඕන වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ඔය ඇඳුමක නූලක් කපා ගන්න එහෙම බිස්කට් පැකට් එකක්, කිරි පැකට් එකක් වගේ දෙයක් ගත්තාම කපා ගන්න එහෙම කතුරක් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මේ වගේ හැට්ට කටු ටිකකුයි හෙයා පින් ටිකකුයි තියාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මගේ පෙන්සිල් කේස් එක. මේ පෙන්සිල් කේස් එක මම ගත්තේ නදියාස් එකෙන්. මට මතක විදියට රුපියල් 1600 ගාණක් වගේ වුණා. හැබැයි මම මේක මේ පර්ස් එකම මීට කලින් ගත්ත AliExpress එකෙන් මට මතක විදියට රුපියල් 550ක් හරි 650ක් හරි වගේ උනේ. හැබැයි මට ආයේ ඒක හම්බුනේ නැහැ AliExpress එකෙන්. ඉතින් මම මේ පර්ස් එකට ගොඩක් කැමතියි. මොකද ගොඩක් බඩු දාන්න පුළුවන්. මොකද මම ෆෝන් දෙකක් අරගෙන යනවා. එකක් මේ පොඩි ෆෝන් එකයි තව ස්මාර්ට් ෆෝන් එක. ඒකෙන් තමයි මම වීඩියෝ කරන්නේ. ඉතින් ඒ නිසා මට ටිකක් ලොකු පර්ස් එකක් ඕන. ඉතින් මේ පර්ස් එක ඇතුළෙත් මෙන්න මේ කියුට් පර්ස් එක දාගෙන ඉන්නවා. මේකේ මම ඔය කාසි හැම දාගන්න තියාගෙන ඉන්නේ. ඉතින් මේකත් මම ගත්තේ AliExpress එකෙන්. එතකොට තව තියෙනවා පොඩි කම් බෝතලයක්. ඊළඟට පොඩි වැස්ලින් එකක් තියාගෙන ඉන්නවා. මොකද මගේ අත් නිතරම වේලෙනවා. ඒ නිසා මේ වැස්ලින් එක තියාගෙන ඉන්නවා. තව එතකොට ලිප් බාම් එකකුත් තියාගෙන ඉන්නවා. තව එතකොට පැන්සල්, අඩි රූල්, ඉරේස් එකක් එහෙම තියාගෙන ඉන්නවා මේකේ. මොකද වැඩ කරද්දී මේ දේවල් ඕනි වෙනවනේ. නැත්තම් අනිත් කෙනාගෙන් ඉල්ලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක එයාටත් කරදරයි, අපිටත් කරදරයි. ඒ නිසා අපිට ඕනි හැම දෙයක්ම අපේ ළඟ තියාගත්තාම ලේසියි. තව තියාගෙන ඉන්නවා පෙනඩෝල් දෙකක්. තව මේකේ තියෙනවා පොකට් කැලෙන්ඩර් එකක්. එතකොට මේ පර්ස් එකේ තියෙන්නේ මෙච්චරයි. මේ වොලට් එකේ තමයි මම සල්ලි දාගෙන ඉන්නේ. මේකේ දාගන්නේ මම මට බස් එකේ යන්න ඕන කරන සල්ලි. දැන් නම් ඉතින් මේකේ සල්ලි කීයක්වත් නැහැ. එතකොට බැංක් කාඩ්ස් එහෙම මොකුත් මේ පර්ස් එකේ මම තියාගෙන ඉන්නේ නැහැ.
ඉතින් මේක මම තියාගෙන ඉන්නේ බෑග් එකේ ඇතුලේ පොඩි පොකට් එකක් තියෙනවා. ඒකට දාලා තමා තියාගෙන ඉන්නේ. මොකද එතකොට බස් එකේ යනකොට එහෙම මට ගන්න ලේසි වෙන්න තමා එහෙම තියාගෙන ඉන්නේ. ඉතින් මේ දේවල් තමා මම මගේ හෑන්ඩ් බෑග් එකේ අරගෙන යන්නේ. මේ දේවල් වලට අමතරව ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ අරන් යන දේවල් තියෙනවා නම් කියාගෙන යන්න බලන්න. එතකොට අනිත් අයටත් ඒ දේවල් දැනගන්න පුළුවන් නේ. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, එහෙම නැත්නම් යුනිවර්සිටි යන කෙනෙක් වුණත්, එහෙම නැත්නම් ඉස්කෝලේ යන පුංචි ගෑන් ළමයෙක් වුණත් අනිවාර්යෙන්ම ඔයාගේ බෑග් එකේ ඔයාට ඕන කරන හැම දෙයක්ම තියාගන්න ඕනේ. අපිට ඕනි කරන දේවල් අපි ළඟ නැති වුණාම අපිට සිද්ධ වෙනවා තව කෙනෙක්ගෙන් ඒ දේවල් ඉල්ලන්න. ඉතින් මේ විදිහට අපිට ඕනි කරන හැම දෙයක්ම අපි ළඟ තියෙනකොට අපිට කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.